Pada Padma is more than a celebration. It is a tribute of gratitude, respect, and love, honoring the seniors who shaped our culture, values, and community. We invite everyone to join us in celebrating Pada Padma, a night of respect, gratitude, and togetherness. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා අද දවසේදී ඔබ හැමෝටම අපි වහන් ඉන්නවාට ඒත් එක්කම බලන් ඉන්නවාට ඉතින් මේ ශ්‍රී ලංකන්ස් අපි වෙතින් ඔබ වෙත ගෙන එන විශේෂ වැඩසටහනක් අද දවසේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පාද පද්ම ක්‍රයිස්ට් චර්ච් වලින් මේ ශ්‍රී ලාංකීය වැඩිහිටියන් සඳහා සංවිධානය කරලා තියෙන ඉතාමත්ම ලස්සන වැඩසටහනක් තමයි මේ පාද පද්ම කියන්නේ. ඉතින් අද දවසේදී අපිත් එක්ක ආදරයෙන් එකතු වෙනවා නවසීලන්තයේ ක්‍රයිස්ට් චර්ච් නගරයේ ඉඳලා නිශාක රණවීර එත් එක්කම වත්සලා සුමනසේන. අපි ඔවුන් දෙදෙනා ගැන කතා කරද්දී නිව්සීලන්ත ශ්‍රී ලංකා කල්චරල් ෆවුන්ඩේෂන් ඩිරෙක්ටර්ස්ලා දෙන්නෙක් තමයි මේ එකතු වෙන්නේ. සාමාන්‍යයෙන් ගත්තහම ඩිරෙක්ටර්ස්ලා 7 දෙනෙක්කින් සමන්විතයි. නමුත් අද දවසේදී අපිත් එක්ක කතා බහට එකතු වෙනවා ඩිරෙක්ටර්ස්ලා දෙන්නෙක්. ඒ තමයි වත්සලා සුමනසේන සමග නිශාක රණවීර. ඉතින් පළවෙනි ප්‍රශ්නය ඔබට ලැබෙන මම ඉතාමත් ගෞරවයෙන් අහන්න කැමතියි. මොකක්ද ඇත්තට මේ පාද පද්ම කියන්නේ? පාද පද්ම ඇත්තටම නම ගත්තාම අපි ඒකෙන් පිළිබිඹු කරන්නේ අපේ වැඩිහිටියන්ට කරන ගෞරවයක් සහ වැඩිහිටියන්ට නවත ඒගොල්ලොන්ගේ අර අතීතයේ ඒගොල්ලෝ කරපු දේවල් දිහා බලලා ඒවා ආවර්ජනය කරලා මතක් කරලා නැවත සතුටු වෙන්න හැකි අවස්ථාව. අපේ පැත්තෙන් අපි කරන්න බලන්නේ ඒගොල්ලොන්ට කරන්න පුළුවන් ඒ උපරිම ඒගොල්ලොන්ට ගෞරවාන්විත පිළිගැන්වීමක් පිළිගන්වල ඒගොල්ලොන්ට ඒ අවස්ථාව ලබා දෙන්න ඒගොල්ලොන්ට මෙහි කියන්නේ අපේ ශ්‍රී ලංකන් කල්චර් එකත් එක්ක ඒගොල්ලෝ බොහොම ඇවිල්ලා කාලයක් ඇවිල්ලා දැන් ඒක ඒතරින් අනිත් පරම්පරාවල් වලට පාස් කළා. ඉතින් ඒගොල්ලෝ බලන් ඉන්නවා. නමුත් දැන් ආපහු ඒගොල්ලෝ ඇවිල්ලා අර මතක ඔස්සේ ආපහු ඉදිරියට ගෙන යාමක් හැටියට තමයි මේක සකස් කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ එදා දවසට වැඩිහිටියන්ට මොන වගේ දේවල්ද එක්ස්පීරියන්ස් කරන්න හම්බ වෙන්නේ? වැඩිහිටියන්ට අපි ඒගොල්ලන්ට ඇත්තටම ඔපචුනිටි එකක් දෙනවා. ඒගොල්ලෝ ඉස්කෝලේ කාලේ, තරුණ කාලේ සමහරක් අය සින්දු කියලා තියෙන්න පුළුවන්, නටලා තියෙන්න පුළුවන්. මේ හැකියාවන් ඒගොල්ලන්ට පෙන්වන්න, ඒගොල්ලෝගේ ෆැමිලිස් වලට, යාළුවන්ට හැමෝටම අපි වේදිකාවක් තමයි මේ හදලා දීලා තියෙන්නේ. ඒගොල්ලන්ට I relive what they were doing previously and ඒගොල්ලන්ට opportunity එකක් මේක. එතකොට එදා දවස් ඇතුළත අපිට ඇත්තටම සීනියර්ස්ලා ඒගොල්ලෝගේ dancing, singing ඒගොල්ලෝ තමයි අපේ ප්‍රමුඛත්වය අරගෙන ස්ටේජ් එකේ performances කරන්නේ. ඒකම අපේ ළමයි Institute ශ්‍රී ලංකා ෆවුන්ඩේෂන් එකේ ළමයි ඒගොල්ලොත් එක්ක අත්දැක බැඳගෙන ඒගොල්ලොත් එක්ක නිදහසේ වැඩ කටයුතු කරලා ඒගොල්ලෝ නිදහසේ ඒ දවසේ එන්ජොයි කරන්න platform එකක් තමයි එදාට දෙන්නේ. ඊට අමතරව අපි ෂෝ එකක් හැටියට පටන් අරගෙන ෂෝ එක වුණාට පස්සේ over 65 ඔක්කොම සීනියර්ස්ලට දින ඩාන්ස් එකක් එහා පැත්තේ වගේම ඕගනයිස් වෙනවා. ඒකෙත් ඒගොල්ලන්ට relive their life with all songs, ඒගොල්ලන්ට dancing ඒ ඔක්කොම ඒගොල්ලෝම ප්‍රමුඛත්වයක් අරගෙන තමයි අපි ඒක ඔක්කොම line up කරලා තියෙන්නේ. එදා දවසේ ඒගොල්ලෝම ඇත්තටම acknowledge කරලා enjoy කරන්න. එතකොට අර අපේ වත්සලා කිව්වාගේ කල්චරල් පාර්ට් එකේ ෆ්ලෝ එක තමයි මේ විදිහට පටන් ගැනීම, ඊට පස්සේ මේ සංස්කෘතික අංග, ඊට පස්සේ මේ ආදරණීය ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ විශේෂ අවස්ථා ඒගොල්ලෝ නියෝජනය කරන දේවල් ඒත් එක්කම ඉන්පස්සේ විශේෂ දෙයක් කිව්වා. මම හිතන්නේ හවස රාත්‍රියේ භෝජන සංග්‍රහයකුත් ලේස්ති කරලා තියෙනවා නේද? ඔව්, අවුරුදු 65ට වැඩි හැමෝටම අපේ හැම සීනියර් කෙනෙක්ටම අපි එතන දින ඩාන්ස් කියන්නේ රාත්‍රී භෝජන සංග්‍රහයක් එක්ක ඒ වගේම ඒගොල්ලෝ පවුල් වල අනිත් අය හැමෝම එකතු වෙනවා. එදා දවස ඒගොල්ලෝම සමරන්න, ඒගොල්ලෝ perform කරපු අය families ඒගොල්ලෝම acknowledge කරන දවසක් හැටියට අපි දවස නිමා වෙන්නේ. ඇත්තටම විශිෂ්ට දෙයක්. ඉන්පස්සේ මම අහන්න කැමතියි ඇත්තටම මේ අපේ මේ
ශ්‍රී ලාංකීය ප්‍රජාව අපේ කමියුනිටි එක ගත්තාම මේ කමියුනිටි එකට ඔයා කියන්න කැමති මොන වගේ මැසේජ් එකක්ද? ඇත්තටම මේ මොකක්ද? ඇයි මේකට ජොයින් වෙන්නට ඕනේ? මොන වගේ පර්පස් එකක්ද වගේ මම අහන්න කැමති අපේ නිශාකයිගෙන් මේ ගැන. ඕනන්ගේ ඇත්තටම කමියුනිටි එකට දෙන මැසේජ් එක තමයි ඇත්තටම මේ අපිට මම හිතන්නේ අපේ අතීතයේ අතීතයක් නැතුව අපේ රූට්ස් නැතුව අපිට වර්තමානයක් ගැන හිතන්න හරි අමාරු විශේෂයෙන්ම අපේ කල්චර් එක අපි ගැන කතා කරා. ඉතින් මම හිතන්නේ දැන් අපි මේ කමියුනිටි එක චුට්ට ග්‍රෝ වෙනවා. ඉතින් අර දැන් මේ අපි කතා කරන මේ සීනියර්ස්ලා කියන අය ඇත්තටම අවුරුදු ගාණක් මෙහි ඇවිල්ලා අවුරුදු සමහරක් අය දැන් අපි මම දන්න විදිහට දැන් ක්‍රයිස්ට් චර්ච් වල අපි මේ ආරාධනා කරලා තියෙන සීනියර්ම එක්කෙනා අවුරුදු 93ක්. ඉතින් එයා මෙහි අවුරුදු 40ක් විතර වගේ මගේ මතකයේ හැටියට එයා මෙහි ජීවත් වෙන කෙනෙක්. ඉතින් දැන් මේ දවස්වල ඒගොල්ලෝ මෙහි එනකොට තිබිච්ච පහසුකම් සහ දැන් තියෙන පහසුකම් අපිට කම්පෙයාර් කරගන්න හරි අමාරුයි. නමුත් මේ පහසුකම් එක්ක ඒගොල්ලෝ ඒ කාලේ අපේ කල්චර් එක පැත්තකට දාලා අමතක කරලා දාලා තිබිලා නැහැ. ඒගොල්ලෝගේ දීපිච්ච හැකියාවල් හැටියට පහසුකම් වල හැටියට මොකද මම ඒගොල්ලන්ට කතා කරනකොට තේරෙනවා සමහරක් වෙලාවට මේ දැන් අපිට දැන් නම් කඩේකට ගිහලා පැණි බෝතලයක් ගන්න පුළුවන් සිංහල අවුරුද්දට කැවමක් හදන්න. ඒ කාලේ පැණි බෝතලයක් ගන්න කියලා කඩයක්වත් නැහැ. නම හැබැයි එහෙම කියලා ඒගොල්ලෝ සිංහල අවුරුදු චාරිත්‍රය ඒගොල්ලෝගේ දරුවන්ට පෙන්නලා එදා ඒ කාලේ හිටපු දරුවන්ට පෙන්නලා ඒවා සමරන්න නැතුව ඉඳලා නැහැ. ඉතින් දැන් ඒ කල්චර් එක එතනින් කැඩුණා නම් ඒ චේන් එක අපිට මේ වෙනකොට ඇත්තටම ලංකාවේ අපිට මෙහෙම කතා කරන්න ලොකු ප්‍රවුඩ් මේ අපිට ප්‍රවුඩ් කල්චර් එකක් නැහැ. ඉතින් මම හිතන්නේ ඒක අපිට අමතක කරන්න බෑ. ඉතින් ඇත්තටම දෙන්න තියෙන ලොකුම මැසේජ් එක තමයි අපි දැන් කරන දේවල් ඔක්කොම හොඳයි. නමුත් අපිට ඒ දේවල් මෙච්චර කල් රැකගෙන මෙච්චර කල් ඒවා අපිත් එක්ක ෂෙයා කරගෙන ඒගොල්ලෝ ආවා. ඉතින් අපි ඒකට ගෞරවයක් දෙන්න ඕනේ. ඒගොල්ලොන්ව අපිට සෙකන්ඩ් සිටිසන් කෙනෙක් කරන්න බෑ. ඒගොල්ලොන්ව මූලිකත්වය අපි දෙන්න ඕනේ. අපේ දරුවන්ට පෙන්වන්න ඕනේ ඒවැය තියෙන වැදගත්කම. මොකද හේතුව දැන් මමත් තව ටික දවසකින් ওই කැටගරි එකේ. ඒතකොට අපේ දුවා දරුවෝ වුණත් දැනගන්න ඕනේ ඒවා කොහොමද ඉදිරියට ඒවා ගෙනියන්නේ, ඒවා පවත්වාගෙන යන්නේ, වැඩිහිටියන්ට අපි කරු කරන්නේ කොහොමද? ගරුත්වය කියන එක කියන්නේ ඇගෙන් වෙන්න ඕනේ කොහොමද බලෙන් නෙමෙයි. ඉතින් ඒවා ඒක තමයි අපි දෙන්න හදන මැසේජ් එක. ඉතින් මොකද මේකේ තියෙන ප්‍රධානම මෙව එක තමයි නංගි දැන් අපි වත්සල නංගිත් අර කිව්වා වගේ සීනියර්ස්ලා ફોකස් කරගෙන කරාට අපි ඒගොල්ලන්ට බොහොම සපෝටිං ප්ලැට්ෆෝම් එකක් විතර හදලා තියෙනවා. සමහර සීනියර් ගෲප්ස් ඉන්න ඒගොල්ලෝ කොහොම කරනවා ඒගොල්ලොන්ගේ දරුවොත් එක්ක. ඉතින් ඒ වගේ බොහොම ඒගොල්ලොන්ට මේ පහසුවෙන් කියන්නේ කිසි කරදරයක් නැතුව ඒ ගැන හිතන්න නැතුව කරන්න පුළුවන්. ඉතින් අපිට ඕනෙත් කරන්නේ ඉස්සරහට මේ මැසේජ් එක ඒ වැඩිහිටියෝ කියලා අපි ඒගොල්ලොන්ව පැත්තකට තියන්නේ නැතුව ඒගොල්ලොන්ට ඒ දෙන අවස්ථාව සහ ඒ ගෞරවය ගරුත්වය අපේ දෙමව්පියන්ට කියලා. දැන් ඉන්න මෙහි ඉන්න නිව්සීලන්ත වල ඉන්න අපේ දෙමව්පියෝ තමයි ඉතින් ඒ මැසේජ් එක තමයි ගොඩක් වැදගත්. හැබැයි ඒක ඒත් එක්කම නම් මම ඇත්තටම හරි සතුටුයි කියන්නේ දැන් පාදපද්ම කියන එක දැන් එදාට 21 වෙනිදා තියෙන එක ෂෝ එකක් විතරයි. නමුත් අපි මේක පටන් ගත්තේ දැන් මාස 4-5කට ඉස්සෙල්ලා ප්‍රැක්ටිස් එහෙම කරන්න. අපේ සීනියර්ස්ලා ප්‍රැක්ටිස් කරන්න පටන් ගත්තේ මාස 4-5කට ඉස්සෙල්ලා. ඉතින් අපිට දැන්නම පේනවා ඒගොල්ලන්ට නිකන් අලුත් ජීවිතයක් ලැබුණා වගේ මේක. ඊටම සතුටෙන් තමයි සහභාගී වෙන්නේ. සතුටෙන් සහභාගී වෙනවා. ඒගොල්ලෝ ඇවිල්ලා කට්ටිය එකහුව වෙලා එදාට පොඩ්ඩක් වීලුවක් කරලා සින්දුවක් කියලා නටලා මේ අතරතුර දැන් මේ ඉන්න අපේ ෆවුන්ඩේෂන් එකේ ඉන්න චූටි දරුවෝ ඉන්න නටන. ඒතර ඒ දරුවන්ට පේන්නේ ආච්චිලා සීයලා ඇවිල්ලා මේ ප්‍රැක්ටිස් කරනවා. ඉතින් ඒකත් ඒගොල්ලන්ටත් ලොකු මේ ආදර්ශයක්. ඒක කියන්නේ ආච්චිලා සීයලා කියලා පැත්තකට මේ වෙලා නැහැ. අනිත් එක දැන් ඒගොල්ලොන්ගේ සමහරවල් ආච්චිලා සීයලා මේ නැතිකොට ඒ ළමයි මම දකිනවා අර ආච්චිලා ගාවට දුවගෙන යනවා. අර ආච්චිලා ඒ ළමයි තමන්ගේ දරුවෝ වගේ. ඉතින් අන්නේ ඒ බැඳීමත් මේක තුලින් නිකම්ම ඇති වෙන දෙයක්. ඉතින් ඒකයි මම කියවල ෂෝ එකේ අවුට්පුට් එක එකක් වුණාට නමුත් ඒක හරහා ඒකත් එක්ක පිටිපස්සෙන් එන්නේ දේවල් ඒ පණිවිඩ ගොඩක් තියෙනවා. ඉතින් මේකේ මේ දෙන්න. ඒතර මේ කියන්නේ අර පරම්පරා කීපයක එකතුවක්. අනිවාර්යයෙන්ම පරම්පරා එක. දැන් අපි දන්න විදිහට මෙතන පරම්පරා 3ක
මේවා තියෙනවා ඒ කියන්නේ සම්බන්ධකම් තියෙනවා මේ ෂෝ එක ඔස්සේ. අනිවාර්යෙන්ම ඉතින් මම හිතන්නේ ලස්සනම ලස්සන දර්ශනයක් වේවි කියලා බලාපොරොත්තු වෙනවා. අවසාන වශයෙන් මම අහන්න කැමතියි මේ වගේ ලස්සන ඉවෙන්ට් එකක් ගැන කතා කරද්දී අර ලේසි පහසු දෙයක් නෙමෙයි මේ වගේ දෙයක් සංවිධානය කරනවා කියන එක. ඉතින් ඒ නිසා ඉතාමත් ආදරණීය ගෞරවය ඔබට දෙන්නට ඕනේ. මේක මේ ෆියුචර් එකේ අපි ගත්තාම අනාගතයේදී මේක දිගටම කරන්න වූ ඉවෙන්ට් එකක්ද එහෙම නැත්නම් මේක one off celebration. මෙතනින් මේක ඉවරයිද? අපිට ඒක ගැන දැනගන්න ආසයි. හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම මම මුලින්ම කිව්වේ නෑ මේක නංගි ආද්දි මේක කොහොමද කන්සෙප්ට් එක හැටියට කියනකොට ඇත්තටම අපි ගිය අවුරුද්දේ වැඩසටහනක් කරා නාදනූපා කියලා. මේ නාදනූපා වැඩසටහන වෙලාවේ නාදනූපාගෙන් පස්සේ මට හම්බෙච්ච වැඩිහිටියෝ ඇත්තටම කියපු දෙයක් තමයි මේකෙන් බැලුවට පස්සේ මාව මට මගේ අතීතයට ගෙනිච්චා. අපි ඒ දවස්වල මෙහෙම කරේ කියලා. ඉතින් මම කියන්නේ දුවේ නංගි ඉතින් අපි ඒක ඔස්සේ තමයි මේක පටන් ගත්තේ. හැබැයි ඒක one off එකක් වෙන්න අවශ්‍ය නැහැ. නමුත් දැන් මේ අවස්ථාවේදී අපි කිසිම දෙයක් එහෙම ප්ලෑන් කරලා නැහැ. හැබැයි අපේ මම හිතන්නේ ඔක්කොගේම විශ් එක තමයි මේක කාට හරි පුළුවන් නම් one off එකක් නොවි අපි හෝ වෙන පළාතක හෝ ඒක අපි කියන්නේ ක්‍රයිස්ට්චර්ච්, වෙලින්ටන්, ඕක්ලන්ඩ්, හැමිල්ටන් එහෙම කියන්නේ නැතුව අපිට එහෙම ග්ලෝබල් එක නිව්සීලන්ඩ් වයිඩ් මොකක් හරි කරන්න හරිය එහෙම කරන්න පුළුවන් නම් ලොකු දෙයක්. හැබැයි දැනට අපේ එහෙම ප්ලෑන් එකක් නැහැ ඊළඟ අවුරුද්දේ මේක කරනවා ඊට පස්සෙත් කරනවා කියන එක. හැබැයි ඉතින් ඒක අපි බලාපොරොත්තු වෙන මේකෙන් පස්සේ මම කියපු මෙසේජ් එක හදවතේ රැඳෙයි. හැමෝගෙම රැඳිලා ඒ සඳහා යම්කිසි දෙයක් කමියුනිටි එකෙන් කරයි කියලා අපේ සීනියර්ස්ලා වෙනුවෙන් මේ පාද පද්ම ගැන කියද්දී මම කැමති මේ ගැන අපි ආදරණීය කතා කරපු දේ නැවතත් කියන්න. ශ්‍රී ලංකීය වැඩිහිටියන් සඳහා සංවිධානය කරලා තියෙන ඉතාමත්ම ලස්සන වැඩසටහනක් අර අපේ නිශාකයියා එක්ක මත්සලාක කිව්වා වගේ මේ වැඩසටහනේ ප්‍රධාන අරමුණ වෙන්නේ අපේ ආදරණීය ගෞරවනීය වැඩිහිටියන්ගේ අතීත මතකයන් නැවත ඉස්මතු කරමින් ඔවුන්ගේ දායකත්වයේ ගෞරවයෙන් සමරන එක. ඉතින් පැරණි ගීත අර කිව්වා වගේ සංස්කෘතික කොටස් ජේෂ්ඨ කලාකරුවන් මෙතනදී දැක ගන්න පුළුවන් වෙනවා. විශේෂයෙන්ම ගායනා ප්‍රදර්ශන මට මතකයි මම නිශාකයත් එක්ක කලින්ම මොහොතේ කතා කරද්දී කිව්වා විවිධ වූ අංග සමගින් තරුණ තරුණියන් ඒත් එක්කම කුඩා දරුණී හැමෝම නර්තන වලින් පවා මේ ජේෂ්ඨ ආදරණීය ජේෂ්ඨ පුරවැසියන් එක්ක එකතු වෙන්නට බොහොමත්ම ලේසියෙන් ලකලැහැස්ති වෙලා ඉන්නවා කියලා. ඉතින් පරම්පරා කීපයක් එකට ගැලපෙන සුහද පරිසරයක් නිර්මාණය කරන ලස්සන වැඩසටහනක් තමයි පාද පද්ම කියලා කියන්නේ. ඉතින් සමාජයේ එකම තලයකට එකට විනෝදාත්මක වපසරයක් වෙත ගෙන එන්න සන්ධ්‍යාවක් ලෙස මේ වැඩසටහන මම හිතන්නේ ආදරයෙන් ගෞරවයෙන් සැලසුම් කරලා තියෙනවා. ඉතින් මේ ආදරණීය අඩහෝරාවකට අඩු කාල සීමාව අපිට ලබා දුන්නාට මම ඉතාමත්ම ගෞරවයෙන් ස්තුතිවන්ත වෙනවා. ශ්‍රී ලංකන්ස් අපේ ආදරණීයන් වෙනුවෙන් අද අපිත් එක්ක එකතුනේ නිව්සීලන්ත ශ්‍රී ලංකන් කල්චරල් ෆවුන්ඩේෂන් ඩිරෙක්ටර් සදෙන්නෙක් අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙක් වත්සලා සුමනසේන සමග අපේ ආදරණීය සහෝදරයා නිශාක රණවීර නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් වල ඉඳලා තවත් දෙයක් ආරාධනා කරමින් මම දවසේ වැඩසටහන නිමා කරනවා. ඒ තමයි අර නිර්ලෝභීව කරපු ආරාධනය. ඉතින් ඔහු මේ ආකාරයට පවත්වාගෙන ආපු මේ ආදරණීය සංකල්පය මේ කන්සෙප්ට් එක අපි නවසීලන්තයේ ඉන්න ඔබටත් ආරාධනා කරනවා. දස දෙස විහිදලා ඉන්න සියලු දෙනාට මේ වගේ කන්සෙප්ට් එකක් ඉදිරියට අරන් යපු කියලා නවසීලන්තයේ නවසීලාංකික ආදරණීය ප්‍රජාවට කමියුනිටි අවසාන වශයෙන් ශ්‍රී ලංකන් නිව්සීලන්ත පුවත්පතටත් අපි ඇත්තටම අපේ ගෞරවනීය ස්තුතිය ප්‍රකාශ කරනවා අපිට මේ අවස්ථාව ලබා දීම ගැන සහ ඕගොල්ලෝ හැමදාම හොඳ විදිහට දැකලා හොඳ දේ ලෝකෙට පෙන්නලා ඒ කරගෙන යන කාර්යයට ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි. ආයි බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අනිබෝවන්